හැමෝටම කොහොමද? අද අපි මේ කෑම ව්ලොග් එකේ ගේන්නේ මික්ස් ෆ්‍රයිඩ් රයිස් එක්ක ග්‍රිල් චිකන් එකක්. ඉස්සෙල්ලාම බත් එක ඊට කලින් දවසේ හදාගන්න. ඒ කියන්නේ බත් එක විනාඩි 30ක් පොඟෝලා බාස්මති නිසා විනාඩි 30ක් පොඟෝලා ඊට පස්සේ බත් එක ගහලා ඔගොල්ලෝ ෆ්‍රිජ් එකට දාන්න. ඉවුනට පස්සේ ෆ්‍රිජ් එකට දාන්න. දාලා මම පහුවෙන්ද උදේ කියන්නේ අද උදේ. අද උදේ මේ බත් එක හදන්න තමයි එළියට ගත්තේ. ඒකත් ටිකක් එළියට තියලා ඊට පස්සේ මම ලෑස්ති කරගන්නවා ඉස්සෝ, sausages, chicken, cuttlefish කියන්නේ දැල්ලෝ. ඒ ටික ලෑස්ති කරගෙන සාමාන්‍යයෙන් මේක අපි හදන්නේ දවස් අපි දෙන්නෙක් නිසා ඉන්නේ. මම මේක හදාගත්ත දවස් 2කට විතර කන්න අපි දෙන්නටම ඇති. හොඳටම ඇති. අපි දැන් ලෑස්ති වෙන්නේ මේ ටික බැද ගන්න. chicken, prawns ඔක්කොම cuttlefish, sausages ඒ ටික වෙන වෙනම තමයි ඉස්සෙල්ලාම බැද ගන්න ඕනේ. එකටම බදින්න එපා. එතකොට රස පොඩ්ඩක් වෙනස් වෙන නිසා මම වෙන වෙනම බැද්දා. එතකොට ඒක ගොඩාක්ම ලේසි. ඉස්සෙල්ලාම හැබැයි මට කියන්න ඕනේ මේ prawns ටික මම ඉස්සෙල්ලාම හොඳට තැම්බුවා. prawns උයි cuttlefish කියන්නේ ඉස්සොයි දැල්ලොයි දෙකම මම හොඳට තැම්බුවා ඉස්සෙල්ලාම ලුණු දාලා. ඊට පස්සේ තමයි මම මේ බදින්න ගත්තේ. මට කියන්න ඒක අමතක වුණා. ඉතින් ඉස්ලාම් එක හොඳටම තැම්බුණාට පස්සේ තමයි ටිකක් වතුර ටික බීලා ඊට පස්සේ තමයි මම මේ බදින්නේ. දැන් මම මේ දැල්ලෝ ටික බදින්නේ. ඒ ටික හීනෙට කපලා තමයි බදින්න ගත්තේ. ගොඩාක්ම කර වෙන දෙන්න එපා. සාමාන්‍ය තරමට කර වෙන්නත් නෙමෙයි. සාමාන්‍ය තරමට දෙන්න. ඊට කලින් බැදගත්ත sausages, cuttlefish, තව ඉස්සෝනේ chicken බැදගන්නේ වෙනම. ඉස්සෙල්ලාම අපි මේකට එකතු කරනවා කහ. අපි දැන් මේ මස් එක වෙනම හදා ගන්න ඕන නිසා මම මේ මස් එකට එකතු කරා කහ, ගම්බිරිස් සහ ලුණු. ඒ ටික ඔක්කොම එකතු කරලා හොඳට mix කරන්න ඕනේ. mix කරලා ඉවර වෙලා දැන් මම පෑන් එකට තෙල් ටිකක් එකතු කරලා chicken ටික අතුර ගන්නවා. ඊපස්සේ ඒ ටික හොඳට බැදෙන්න දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් තෙල් අඩුවෙන් කනවා නම් තෙල් අඩුවෙන්ම දාගන්න. ඔයගොල්ලෝ කැමති නම් ඔලිව් ඔයිල් දාගන්න පුළුවන් මේකට. හරි බටර් දාගන්න පුළුවන්. බටර් දාලා chicken ටික බැදෙන්න දෙන්න. chicken එකේ තෙල් තියෙන නිසා ගොඩාක්ම තෙල් දාන්න අවශ්‍ය නැහැ. ටික හොඳට බැදෙනකම් මම ලෑස්ති කරගන්න යන්නේ සුදු ලුණු ඉඟුරුයි. ඒ දෙක හොඳට කොටා ගන්න ඕනේ. ඒකෙන් තමයි ගොඩාක්ම රසය එන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇති සුදු ලුණු ඉඟුරුයි හොඳට හීනි වෙනකම් කොටා ගන්න ඕනේ. එතකොට ඒකේ දැන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදන නිසා ඒකේ තවත් රස වැඩි. ඊට පස්සේ මම දැන් මේ ලෑස්ති කරගන්න යන්නේ carrot, leeks, bell pepper, ලුණු ගෙඩියක් විතර ඔතන තියෙනවා. සහ තලාගත්ත ඉඟුරු සහ සුදු ලුණු උයි අවු මිරිස් උයි. ඊට පස්සේ මේකට අවශ්‍ය වෙනවා කැලි මිරිස්, ගම් මිරිස්, සීනි හැඳි දෙකක් විතර තියෙනවා ඊට පස්සේ.
ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා oyster sauce. ඒක තමයි අවශ්‍යම දේ. ඒක හරිම රසයි. මේක ජපානයේ තියෙන oyster sauce එකක්. තවත් කීපයක් වර්ග ඒවා තියෙනවා. ඒත් මම අදට ගත්තේ මේක. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන බිත්තර 4ක්. බිත්තර වැඩිපුර දැම්මත් රස ගොඩක් වැඩි සාමාන්‍ය ෆ්‍රයිඩ් රයිස් එකක. ඉතින් කැමති නම් ඕකට බිත්තර අඩුවෙන් දා ගන්නත් පුළුවන්. මම ආස නිසා මම බිත්තර 4ක් විතර දාගත්තා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ලුණු. මේ ලුණු පොල් කට්ටේ තමයි මගේ ලුණු තියෙන්නේ. ඒ නිසා මම මේකෙන් තමයි ලුණු ගන්නෙ. ඊට පස්සේ පැතවු මස් එක මම පැත්තකින් පොඩ්ඩක් තිබ්බා මේ ටික ලෑස්ති කර ගන්නකම්. දැන් මම එකතු කරනවා ඉඟුරුයි සුදු ලුණුයි. ඒ දෙක හොඳට මම බැදෙන්න දෙන්න ඕනේ. ඊට පස්සෙත් මම අවුමිරිස් දානවා. සාමාන්‍යයෙන් සමහර අය නම් අවුමිරිස් දාන්නේ නැහැ. හැබැයි විශ්වාස කරන්න අවුමිරිස් දානවා නම් ෆ්‍රයිඩ් රයිස් එකක ඉස්සලම මස් එකයි ඉඟුරුයි සුදු ලුණුයි ඒක ගොඩක් රස වෙනවා. අවුමිරිස් වලින් තවත් රස වෙනවා වැඩි. ඒකින්ද ඔයගොල්ලෝ කැමති නම් විතරක් අවුමිරිස් එකතු කරගන්න. ඊට පස්සේ මම එකතු කරගන්නවා ලුණු. ලුණු මම මෙතන ගෙඩියක් විතර කැපුවා. ඒ ගෙඩියක්ම ගේ නැහැ. සාමාන්‍යයෙන් භාගයක් වගේ තමයි මම දැම්මේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ලුණු සුදු ලුණු අවුමිරිස් චිකන් ඒ තුනම හතරම හොඳට බැදෙන්න දෙන්න. බැදෙන්න දුන්නට පස්සේ ඔයගොල්ලෝ තේරෙනවා ඇති ලුණු එක පොඩ්ඩක් ඒක තැම්බීගෙන වගේ එනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ එකතු කරගන්න oyster sauce හැඳි දෙකක් වගේ මම දාන්න නිසා මම ඔබ දැම්මා. සාමාන්‍යයෙන් හැඳි දෙකක් වගේ දාන්න. ඊට පස්සේ ඒක හොඳට හැදුනට පස්සේ මම එකතු කරගත්තා බිත්තර 4ක්. ඒ හතරම හොඳට බැදෙන්න දෙන්න ඕනේ. සාමාන්‍ය හොඳට කලවම් කරන්න ඕනේ. බිත්තර, චිකන්, සුදු ලුණු, ඉඟුරු, අවුමිරිස්, ලුණු ඒ ඔක්කොම හොඳටම බැදෙන්න ඕනේ. සාමාන්‍යයෙන් බිත්තරේ කැඩි කැඩි වෙන තරමටම හොඳට හැඳි ගන්න. ඊට පස්සේ හැඳි ගෑවට පස්සේ මම එකතු කරා බෙල් පෙපර් එකතු කරගත්ත මම. ඒ ටික හොඳට බැදෙන්න දෙන්න ඕනේ හැඳි ගාලා. ඊට පස්සේ කැරට් ටිකයි ලීක්ස් උයි ඔක්කොම ටික මම එකතු කරගත්තා. ඒ ටික හොඳට හැඳි ගන්න ඕනේ. හැඳි ගෑවට පස්සේ ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඇලෙන්නේ නැහැ මේ සාමාන්‍ය මේ පේස්ට් එක දැන් ෆ්‍රයිඩ් රයිස් එක හදනකොට කැඩෙන සුළු පේස්ට් එකක් හදාගන්න. සාමාන්‍යයෙන් දියර විදියට හදාගන්න එපා. ඊට පස්සේ මම එකතු කරගත්ත කෑලි මිරිසුයි ගම්බිරිසුයි දැන් ෆ්‍රයිඩ් රයිස් එකට දාන්න කලින් මේ පේස්ට් එක හදා ගන්න ඕන නිසා මේක දියර විදියට හදාගන්න එපා. නිකන් කැඩෙන සුළු පේස්ට් එකක් විදියට හදාගන්න. ඊට පස්සේ මම එකතු කරගත්ත බැදගත්ත sausages, prawns උයි, cuttlefish උයි, ඉස්සොයි, දැල්ලුයි. sausages ඔක්කොම ටික මම එකතු කරගත්තා දැන්. කලින් මම බැදගත්ත chicken ටික ඒ ටිකත් එක්ක තමයි මම carrot leeks ඔක්කොම ටික එකතු කළා. දැන් තමයි මම එකතු කරේ sausages උයි, ඉස්සොයි, දැල්ලුයි. ඒ ටික හොඳට එකතු කරගත්තට පස්සේ මම එකතු කරගන්න යන්නේ ලුණු. ලුණු තේ හැඳි දෙකක් විතර එකතු කරගත්තා මම. මොකද සාමාන්‍යයෙන් බත් එකත් එක්ක මික්ස් කරගන්න නිසා ලුණු ගානට තියෙන්නත් ඕනේ. බත් එකෙත් ලුණු මන් දැම්මේ නැති හින්දා. ඊට පස්සේ දැන් තමයි මම මේ එකතු කරගන්න යන්නේ සීනි. මෙතන සීනි දෙකක් හැඳි දෙකක් විතර තියෙනවා. මේ දෙක දැන් තමයි මම එකතු කරගන්න යන්නේ. කැමති නම් විතරක් ඔයගොල්ලෝ සීනි දාගන්න. සමහර අය ටොමැටෝ සෝස් දානවා. මම
ටොමැටෝ සෝස් දාන්න කැමති හින්දා තමයි මම සීනි දැම්මේ. ඔයගොල්ලෝ කැමති නම් විතරක් සීනි දාන්න. දැන් මම බත් ටික පොඩ එකතු කරගත්තා. ඊට පස්සේ ඒ ටික හොඳට කලවම් කරන්න ඕනේ. කලවම් කරලා ඔයගොල්ලෝ මේ විදිහට හදාගත්තොත් මේ බත් එක කඩේ විදිහට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ඔයගොල්ලෝ කන්න පුළුවන් ගෙදරදීම. try කරලා බලන්න. ඉතින් ෆ්‍රයිඩ් රයිස් එක නිකන් කන්න බැරි හින්දා මම ලෑස්ති කරගත්තා ග්‍රිල් චිකන් එකක්. ඒක මම ඉස්සෙල්ලාම හොඳට කපා ගත්තා. මේ තියෙන්නේ චිකන් ලෙග්ස්. ඒකට මම එකතු කරගත්තා ප්ලේන් යෝගට්. අපිට මෙහි කර්ඩ් නැති හින්දා තව මම එකතු කරගත්තා සුදු ලුණු සහ ඉඟුරු. ඒ දෙක හොඳට මම පේස්ට් එක හදාගත්ත නිසා කලින්ම මම එකතු කරගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා කහ, මිරිස් කුඩු, අමුතුන පහ. ඒ තුනම හොඳට එකතු කරගත්තා. ඊට පස්සේ මම එකතු කරගත්තා ගම්බිරිස්. ගම්බිරිස් සහ ලුණු. ඒ ටික හොඳට මික්ස් කරන්න ඕනේ අතින්. හොඳට මික්ස් කරලා ඔයගොල්ලෝ තේරෙනවා ඇති හොඳට තවරන්න ඕනේ චිකන් එකේ. ඒක තමයි හොඳට ඒක බැදෙන්නේ. සාමාන්‍ය රසත් හොඳට වැඩි වෙන්නේ ග්‍රිල් චිකන් එක හොඳට තවරුවාම. ඊපස්සේ මම මේක පැය භාගයක් විතර වහලා තියලා ටෙස්ට් කරගත්තා මේක oven එකේ ග්‍රිල් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් නම් ෆොයිල් කවර් එකක් අරගෙන පොඩ්ඩක් එක වටේ තැටියක දාලා වහන්න. ඒක වගේ දාලා ඔයගොල්ලෝ කැමති ඩෙකරේෂන්ස් ටිකක් දාන්න පුළුවන්. තක්කාලි, තව ඕන බෙල් පෙපර් දා ගන්න පුළුවන්. මම දාගත්තේ තක්කාලි සහ රෝස්මරි. රෝස්මරි ගහක් දාගත්තා ලස්සනට. ඉතින් ඔය විදිහට තමයි අපි රසම රස ග්‍රිල් චිකන් ලෙග් එකක් හදාගත්තේ. කාලා බලන්න. තවත් වීඩියෝ අරගෙන අපි ආයෙත් එන්නම්. සුබ දවසක්.